හරි පුතේ අපේ අද ගිනුම් කරන සංකල්ප පාඩම තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. යම් අපි ඉස්සෙල්ලාම සංකල්ප පාඩම කතා කරන්න කලින් අපි ඇත්තටම දැනගෙන ඉන්න ඕනි මොකක්ද ගිනුම් කරන සංකල්පයක් කියන්නේ නේ. එහෙනම් ගිනුම් කරන සංකල්පයක් කියන්නේ පුතේ ව්‍යාපාරයක ගනුදෙනු අපි මොකද කරන්නේ? වාර්තා කරනවනේ. ව්‍යාපාරයක ගනුදෙනු අපි වාර්තා කරනවා. ඒ වගේම මේ වාර්තා කරපු ගනුදෙනු ඉදිරිපත් කරනවානේ. එහෙනම් ව්‍යාපාරයක ගනුදෙනු වාර්තා කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී පොදුවේ භාවිතා කරනු ලබන පොදු පිළිගැනීමක් සහිත. අයින කියන්නේ කොහොමද? ව්‍යාපාරයක ගනුදෙනු වාර්තා කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී පොදුවේ භාවිතා කරනු ලබන පොදු පිළිගැනීමක් සහිත උපකල්පන කාර්ය රීතීන් සහ සම්ප්‍රදායන්. මොනවද? උපකල්පන කාර්ය රීතීන් සහ සම්ප්‍රදායන්. අපි කියනවා මොකක් කියලාද? සංකල්ප කියලා. එහෙනම් සංකල්පයක් කියලා කියන්නේ මොකද්ද? මූල්‍ය කියන්නේ ව්‍යාපාරයක ගනුදෙනු වාර්තා කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී පොදුවේ භාවිතා කරන ලබන පොදු පිළිගැනීමක් සහිත උපකල්පන කාර්ය රීතීන් සහ සම්ප්‍රදායන්. මොනවද? උපකල්පන කාර්ය රීතීන් සහ සම්ප්‍රදායන්. තේරෙනවනේ? ඔය මොකුත් මතක නැත්තම් උපකල්පන කාර්ය රීතීන් සහ සම්ප්‍රදායන්. තේරෙනවනේ? ගනුදෙනු වාර්තා කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී පොදුවේ භාවිතා කරන ලබන පොදු පිළිගැනීමක් සහිත උපකල්පන කාර්ය රීතීන් සහ සම්ප්‍රදායන්. අපි කියන මොකක් කියලාද? ගිනුම් කරන සංකල්ප කියලා. හරිනේ? එතකොට සංකල්පයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. සංකල්ප කියන්නේ ඇත්තටම ව්‍යාපාරයකට ගිනුම් කරන සංකල්ප අවශ්‍ය වෙන්නේ ඇයි? තේරෙනවනේ? ගිනුම් කටයුතු කරද්දී ගිනුම් කරන සංකල්ප අවශ්‍ය වෙන්නේ ඇයි? පළවෙනිම අවශ්‍යතාවය තමයි පුතේ ව්‍යාපාරයක මූල්‍ය වාර්තා පිළිබඳ විවිධ මත ඇති කර ගැනීම වැළැක්වීම. අය කියන්නේ මොකක්ද? සමහරු කියනවා මූල්‍ය ප්‍රකාශ හදද්දි මෙන්න මේ විදිහට හදන්න කියලා. තවත් සමහරක් කියනවා මූල්‍ය ප්‍රකාශ හදද්දි මේ විදිහට හදන්න. එතකොට ඒගොල්ලොන්ගේ ක්‍රමයට යන්න වෙනවනේ අපිට. තේරෙනවනේ? අන්නේ විවිධ මත ඇතිවීම වළක්වන්න අපි ගෙනල්ලා තියෙනවා මොනවද? සංකල්ප. තේරෙනවනේ? දැන් ඇත්තටම සමහරු කියනවා ව්‍යාපාරයක ලාභය ගන්නය කරන්න ඕනේ ආදායමෙන් වියදම අඩු කරලා. තේරෙනවනේ? සමහරු කියනවා ව්‍යාපාරයේ ලාභය තමයි මුදල් ශේෂය. තේරෙනවනේ? අපි ඇත්තටම තේරුම් ගන්න ඕනි ලාභය හොයන්නේ කොහමද? ව්‍යාපාරයක ආදායමෙන් වියදම අඩු කරලා අපි ලාභය හොයනවා. තේරුණේ? අන්න ඒක අපි තේරුම් ගන්න ඕනි. තේරුණානේ? එතකොට සංකල්ප වලින් ඉදිරිපත් කියන්නේ ඇත්තටම සංකල්ප වල අවශ්‍යතාවයක් තමයි මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විවිධ මත ඇතිවීම වැළැක්වීම. තේරුණානේ? දෙක සෑම ව්‍යාපාරයකම මූල්‍ය වාර්තාවල ඒකාකාරීභාවය ආරක්ෂා. දැන් ඔයා හිතන්නකො මෙහෙම අපි අපේ ව්‍යාපාරයේ මුදල් ශේෂය හදන විදිහයි තවත් ව්‍යාපාරයක මුදල් ශේෂය හදන විදිහයි වෙනස් වෙන්න බැරිද මේ සංකල්ප නැති වුණොත්? සංකල්ප තියෙන නිසා තමයි ඒකාකාරීව කරගෙන යන්නේ. තේරෙනවනේ? සංකල්ප නැති වුණොත් ඒගොල්ලෝ ලාභය හොයන විදිහ වෙනමම ක්‍රමයකට හොයලා තියෙනවා. සමහර තවත් ව්‍යාපාරයක් වෙනම තවත් ක්‍රමයකට හොයලා තියෙනවා. එතකොට අපිට අන්නේ මූල්‍ය ප්‍රකාශන වල ඒකාකාරීත්වය ආරක්ෂා කර ගැනීමට නම් මොනවද ඕන වෙන්නේ? සංකල්ප අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සැසඳිය හැකි ගුණය ආරක්ෂා කර ගැනීමට. ඊට පස්සේ යම් නිගමන ගැනීමට පහසු වීම. දැන් ඇත්තටම යම් නිගමන ගන්න පහසු වෙනවද නැද්ද සංකල්ප තියෙන එකකින්? දැන් ඔයා හිතන්නකෝ මූල්‍ය ප්‍රකාශ එකම විදිහට හදලා තියෙද්දී අර ව්‍යාපාරයේ ලාභය හොයලා තියෙන විදිහයි අපේ ව්‍යාපාරයේ ලාභය හොයලා තියෙන විදිහයි දෙකම එකක් වුණාම අපිට මොකද වෙන්නේ? එකම ක්‍රමයට හදලා තියෙද්දී සංසන්දනය කිරීම පහසුයිනේ. එතකොට නිගමන වලට එළඹීම පහසුයිනේ. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ ගණකාධිකාරීන්ගේ පෞද්ගලික මත ඇතිවීම වැළැක්වීම. දැන් සමහර ගණකාධිකාරීන් ඉන්නවා. ඇත්තටම වරලත් ජනකාධිකාරීවරු ඉන්නවා. පට්ට පණ්ඩිත අය ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ අන්න ඒ වගේ මිනිස්සෙක් ආවට පස්සේ ඒගොල්ලෝ විවිධ මත දානවා. තේරෙනවනේ? දැන් අපි හිතමුකෝ මේක මෙහෙම කරෝතින් හොඳයි. තේරෙනවනේ? අන්නේ වගේ විවිධ මතේන ඒක වළක්වනවා මොකෙන්ද? ගිනුම් කරන සංකල්ප වලින්. එතකොට අපිට කියන්න පුළුවන් ඕක කොහොම කරලා හරියන්නේ නැහැ. මෙන්න මේ සංකල්පය මෙහෙම කරන්න කියලා තියෙනවා.
තේරුණානේ? අපිට එතකොට අන්න එක එක පුජ්‍යලයන්ගේ විවිධ මත ඇතිවීම වළක්වන්න පුළුවන් සංකල්ප තියෙද්දි. ඊට පස්සේ අපි කතා කරන්න යනවා පුතේ පළවෙනි සංකල්පය විදිහට ඔන්න අපි එළියට ගන්නවා මොකක්ද? ඒකක සංකල්පය. මොකක්ද පළවෙනි සංකල්පය? අපි සංකල්ප 14ක් කතා කරන්න යනවා. ඒකේ පළවෙනි සංකල්පය විදිහට එළියට ගන්නවා ඒකක සංකල්පය. ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා හරියටම අහගමු. ඒකක සංකල්පය කියන්නේ පුතේ දැන් වා හිතන්නකෝ ඔයා ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා. ඔයා ව්‍යාපාරයක් කරගෙන යනවා. ඔයා ව්‍යාපාරයක් කරගෙන යද්දී ඔයා කරගෙන යන ව්‍යාපාරයයි ඔයයි කියන්නේ පාර්ශවයන් දෙකක්ද එකක්ද? සමහර අයට හිතෙන්න පුළුවන් ඔයා ව්‍යාපාරයක් කරගෙන යන නිසා ඒක මගේ ව්‍යාපාරය. තේරුණානේ? ඒක අපේ ව්‍යාපාරය. ඒක නිසා ව්‍යාපාරයයි මායි කියන්නේ පාර්ශවයන් දෙකක් නෙමෙයි පාර්ශවයන් එකක්. කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. තේරුණානේ? හැබැයි මතක තියාගන්න ව්‍යාපාරයයි අයිතිකරුයි කියන්නේ පාර්ශවයන් දෙකක්. තේරුණානේ? දැන් වා හිතන්නකෝ ඔයා ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදෙව්වහම සටහන් කරන්න ඕනද නැද්ද? දැන් ඔයාට මතයක් එන්න පුළුවන්නේ ඔයයි ව්‍යාපාරයයි එකයි නම් මං යොදවපු ප්‍රාග්ධනය මොකටද ගිණුම් කටයුතු කරන්නේ? ඒක මගේනේ. මම ව්‍යාපාරයෙන් අරගෙන යන ප්‍රමාණයයි ගිණුම් කටයුතු කරන්නේ. මමනේ අරගෙන යන්නේ. ඔහොම මතෙන්න පුළුවන් නේ. අන්න ඒක නිසා මොකද්ද? ව්‍යාපාරයයි අයිතිකරුයි කියන්නේ පාර්ශවයන් දෙකක්. තේරෙනවනේ? එතකොට ව්‍යාපාරයයි අයිතිකරු කියන්නේ අයිතිකරුයි කියන්නේ ස්වාධීන පාර්ශවයන්. තේරෙනවනේ? ව්‍යාපාරය අයිතිකරුවන්ගෙන් අය මොකක්ද? වෙනත් ව්‍යාපාර වලින්. තේරෙනවනේ? ඒ කියන්නේ අනිත් ව්‍යාපාර වලින් වෙන් වූ ස්වාධීන පාර්ශවයක් ලෙස උපකල්පනය කරන්න කියලා කියන්නේ අපිට. තේරෙනවනේ? ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් වෙනත් ව්‍යාපාර ඒකක වලින් වෙන් වූ ස්වාධීන පාර්ශවයක් ලෙස උපකල්පනය කොට ගිණුම් කටයුතු සිදු කරන්න කියලා කියනවා. ඒ කියන්නේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන ගියත් අපි ඒක මොකක් විදිහටද ගන්නෙ? ගැන්ලි විදිහට සටහන් කරන්න ඕනේ. ඒ ගැන්ලි විදිහට සටහන් කරන්නේ මොන සංකල්පයට අනුවද? ඒකක සංකල්පයට අනුව. හරිනේ සීන්නේ. අයනම් ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා කියවගමුකෝ අපි. මොකද්ද? ව්‍යාපාර ආයතනයක්. එහි අයිතිකරුවන්ගෙන් වෙනත් ව්‍යාපාර ඒකක වලින් වෙන් වූ ස්වාධීන ඒකකයක් ලෙස උපකල්පනය කොට ගිණුම් කටයුතු කිරීම. මෙම සංකල්පේ අදහස් කෙරේ. නීතිමය වශයෙන් තනි ව්‍යාපාරයක තනි පුද්ගල ව්‍යාපාරයක් දැම්ම කියලා හිතන්නකෝ. තනි පුද්ගල ව්‍යාපාරයක් දැම්මාම ඇත්තටම නීතිමය වශයෙන් අයිතිකරුගෙන් වෙන් වූ පැවැත්මක් ව්‍යාපාරයකට නොමැතිවද ගිණුම් කරණයේදී වෙනම මේකකයක්. දැන් නීතිමය වශයෙන් වෙනමම පාර්ශවයක් කියලා සැලකුවේ නැති වුණාට දැන් ඔයා හිතන්නකෝ මෙහෙම. ඔයා තනි පුද්ගල ව්‍යාපාරයක් දැම්මහම දැන් ඔයාට විරුද්ධව කවුරු හරි නඩුවක් කියන්නේ ව්‍යාපාරයට විරුද්ධව ඔයාට නඩුවක් දානවා නම් දාන්න ඕනේ මොකේට විරුද්ධවද? ඔයාගේ නමට විරුද්ධව. එතකොට ව්‍යාපාරයේ නමට විරුද්ධව දාන්න බෑ. නීතිමය වශයෙන් තනි පුද්ගල ව්‍යාපාරවල පාර්ශවයන් දෙකක් ලෙස උපකල්පනය වෙන්නේ නෑ. හැබැයි ගිණුම් කටයුතු වලදී මොකද කරන්න කියන්නේ? පාර්ශවයන් දෙකක් ලෙස උපකල්පනය කරලා ගිණුම් කටයුතු කරන්න කියලා කියනවා. තේරුණා නේද? ආයෙනම් මට කියන්න එන්න පුළුවන්. දැන් අපි ඔය කොච්චර ඒකක සංකල්පය ඉගෙන ගත්තත් වැඩන්නේ ඒකෙන් ප්‍රශ්න එන්නේ කොහොමද කියන එක නෙළුවට දාගන්න ඕනේ. දැන් මට කියන්න ඒකක සංකල්පයෙන් එන ප්‍රශ්න ටික ගිණුම් කටයුතු වලට වන බලපෑම පළවෙනි එක. අයිතිකරු යොදවන ප්‍රාග්ධනීය ව්‍යාපාරයේ වගකීමක් ලෙස සැලකීම. අයිතිකරු ප්‍රාග්ධනයක් යදෙවුවා කියන්නකෝ. ඒ යොදවන ප්‍රාග්ධනීය ව්‍යාපාරයේ මොකක් විදිහට සලකන්නේ? වගකීමක් විදිහට සලකන්නේ මොන සංකල්පයට අනුවද? ඒකක සංකල්පයට අනුව වගකීමක් කියලා කියන්නේ ඔයා හිතන්නකෝ අයිතිකරුවන් යොදවන ප්‍රාග්ධනයට නෙදාන්නේ. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ගෙවිය යුතු ප්‍රමාණය. තේරෙනවනේ? ව්‍යාපාරයක අයිතිකරුවන්ට ගෙවිය යුතු ප්‍රමාණය ඒක අපේ ව්‍යාපාරයේ වගකීමක්. මොකද ඒක අයිතිකරු යෙදෙව්ව ප්‍රමාණය ඒක අයිතිකරුට ගෙවිය යුතුයි. ඊට පස්සේ අපි යනවා අයිතිකරුවන්ගෙන් ගැනිලි ව්‍යාපාරයට ආපසු අයවිය යුතු වටිනාකමක් ලෙස සැලකීම. දැන් ඔයා හිතන්නකෝ අයිතිකරු ගැනිලි කරලා තිබ්බොත් ඒක ව්‍යාපාරයෙන් ආපසු අයවිය යුතු වටිනාකමක් විදිහට සැලකන්න ඕනේ. ඊළඟ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අයිතිකරුවන්ගේ හා බාහිර පාර්ශවයන්ගේ හිමිකම වෙන වෙනම පෙන්වනවා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මෙහෙම ව්‍යාපාරයේ වත්කම් සමානයි අපි ඉගෙන ගත්තා වගකීම් දන හිමිකම්නේ.
වත්කම් සමානයි එහෙම නැත්නම් හිමිකම් ධන වගකීම්. හිමිකම කියලා කියන්නේ අයිතිකරුවන්ට ගෙවන්න ඕන ප්‍රමාණය. වගකීම් කියලා කියන්නේ බාහිර පාර්ශවයන්ට ගෙවන්න ඕන ප්‍රමාණය. එතකොට ව්‍යාපාරයේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා පෙන්වන්නේ මොකද්ද? අයිතිකරුවන්ගේ හා බාහිර පාර්ශවයන්ගේ හිමිකම වෙනමම පෙන්වන්න පදනම සපයන්නේ මොකද්ද? ඒකක සංකල්පය. ඔය ප්‍රශ්නේන ක්‍රම ඔය ටික තමයි පාඩම් කරගන්න ඕන. ගිණුම් කරන සමීකරණයට පදනම ලැබෙන්නේ. ගිණුම් කරන සමීකරණයට පදනම ලැබෙන්නේ මොකෙන්ද? ගිණුම් කරන සමීකරණයට පදනමක් ලැබෙන්නේ මොකෙන්ද? ඒත් ඒකක සංකල්පයෙන්. සමීකරණයට පදනම ලැබෙනවා කියලා කියන්නේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා කියන්නේ මොන සංකල්පයෙන්ද? ඒකක සංකල්පයෙන්නේ. ඊළඟ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන අයිතිකරුවන්ගේ නාමයෙන් වෙන්කොට වෙනමම වෙන්කොට වෙනමම නම් කිරීම. දැන් වෙනමම නමකින් නම් කර දැන් ඔයා හිතන්නකො මෙහෙම. අපි හදනවා මූල්‍ය ප්‍රකාශන. ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන. මේක උඩින් ලියනවා කමල් පෙරේරාගේ ව්‍යාපාරය. ඔහොම කියන්නේ නැහැ. ව්‍යාපාරේ නම දාලා නේද ලියන්නේ අපි? ඈ? මිනිමුතු ව්‍යාපාරේ. තේරෙනවනේ? එහෙම නැත්නම් සමනල ව්‍යාපාරේ. තේරෙනවනේ? ඔය විදිහට ව්‍යාපාරයේ නම දාලා නේද මූල්‍ය ප්‍රකාශ නම් කරන්නේ. මූල්‍ය ප්‍රකාශ ව්‍යාපාරයේ නම දාලා නම් කරන්න හේතුව මොකද්ද? ඒකක සංකල්පය. අපිට පුළුවන් නේ අයිතිකරුවන්ගේ නම් ටික දාලා ඉවරලා ඕක නම් කරන්න. එහෙම කරන්නේ නැත්නම් ඒකක සංකල්පයට අනුව. දැන් එන්න පුළුවන් අයිතම ටික තේරෙනවනේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ. අයිතිකරුවන් යොදන ප්‍රාර්ථනාවේ වගකීමක් ලෙස සැලකීම, ගැනිලි ආපසු අයවිය යුතු වටිනාකමක් විදියට සැලකීම, අයිතිකරුවන්ගේ හා බාහිර පාර්ශවයන්ගේ හිමිකම වෙන වෙනම දැක්වීම, ඊට පස්සේ ගිණුම් කරන සමීකරණයට පදනම සැපයීම, ඊට පස්සේ මොකද්ද කියන්නේ? අයිතිකරුවන්ගේ නාමයෙන් හැර වෙනත් නමකින්, ඒ කියන්නේ ව්‍යාපාරයේ නමින් මූල්‍ය ප්‍රකාශ නම් කිරීම කරන්නේ මොන සංකල්පයකට අනුව? ඒකක සංකල්පයට අනුව. අයිතිකරු ගෑවිලා ඉන්නවනම් ඒක අදාළ වෙන්නේ ඒකක සංකල්පයට. ඕකනේ තේරුම් ගන්න ඕනේ අපි. ව්‍යාපාරයේ අයිතිකරු ගෑවිලා ඉන්නවනම් මොකක් හරි එකට ඒකට අදාළ වෙන්නේ මොකක්ද? ඒකක සංකල්පය. හරි නේද? ඒකක සංකල්පය ඉවරයි. ඊළඟට අපි යනවා මොකද්ද? ඊළඟට කතා කරන්න ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. ගනුදෙනුවක් වුණා නම් ඒ ගනුදෙනුව සිදු වෙච්ච හුවමාරු වටිනාකමටම ගිණුම්ගත කරන්න. වෙනස් වීම කරන්න එපා. තේරෙනවනේ? දැන් ඔයා හිතන්නකෝ අතීතයේ ඉඩමක් මිලට ගත්තා කියලා. අතීතයේ ඉඩමක්, ඒ කියන්නේ ඉතිහාසයේ අතීතයේ ඉඩමක් මිලට ගත්තා නම් අපි ඒ ඉඩම මිලට ගත්ත වටිනාකමටම ගිණුම් කටයුතු පවත්වාගෙන යන්න කියලා කියනවා. තේරෙනවනේ? ගනුදෙනුවක් සිදු වුණා නම් ඒ ගනුදෙනුව සිදු හුවමාරු වටිනාකමටම ගිණුම් කටයුතු කරන්න කියලා කියනවා මොන සංකල්පෙන්ද? ඓතිහාසික පිරිවැය සංකල්පයෙන්. තේරෙනවනේ? දැන් අපි හිතමුකෝ ඉඩමක් ගන්නවා අවුරුදු 5කට කලින්. අවුරුදු 5කට කලින් ගන්න ඉඩම දැන් වටිනාකම වැඩිද අඩුයිද? එන්න ඉඩම් වල වටිනාකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. තේරෙනවනේ? අන්නේ වැඩිවීම වාර්තා කරන්න එපා කියලා කියනවා මොන සංකල්පයේද? ඓතිහාසික පිරිවැය සංකල්පය. තේරෙනවනේ? ගනුදෙනුවක් සිදු වුණා නම් ඒ සිදු වෙච්ච හුවමාරු වටිනාකමටම ගිණුම් කටයුතු කරන්න කියලා කියන්නේ මොන සංකල්පයේද? ෛතිහාසික පිරිවැය සංකල්පය. හරිනේ? එහෙනම් බලමු අපි කිසියම් ව්‍යාපාරයක ගනුදෙනුවක් සිදු වුණා වූ අවස්ථාවක එම ගනුදෙනුව මැනීම සඳහා යොදාගත් කිසියම් හුවමාරු වටිනාකමට මෙම ගනුදෙනුව ගිණුම්ගත කළ යුතු බව මෙම සංකල්පයෙන් අදහස් වේ. මං කියපේකනේ කියන්නේ. ඊට පස්සේ බලන්න මෙම සංකල්පයේ දුර්වලතා තියෙනවා. දැන් ඇත්තට මේක දුර්වලයිනේ. ඔයා හිතන්නකෝ ඉඩමක් අවුරුදු 5කට කලින් ගත්ත එක ලක්ෂ 5කට ගත්ත ඉඩම දැන් වටිනාකම ලක්ෂ 10ක් වෙලා. ඒක මූල්‍ය ප්‍රකාශනවල පෙන්වුවේ නැත්තම් අදාළ නෑ නේද? ඇත්තටම දුර්වලතා තියෙනවා මේ සංකල්පේ. දුර්වලතා මොනවද? මූල්‍ය වාර්තා තුලින් නියම තත්ත්වය හෙළි නොවීම. හරිනේ. නියම තත්ත්වය හෙළි වෙනවද? දැන් ඉඩමේ වටිනාකම ලක්ෂ 5යි කියලා පෙන්නලා හරියනවද? ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න. තීරණ ගද්දී අදාළ තොරතුරු ඉදිරිපත් කරන්න එපේ. තේරෙනවනේ? එතකොට මූල්‍ය ප්‍රකාශන වලින් නියම තත්ත්වය හෙළි වෙන්නේ නැහැ පුතේ. ඊට පස්සේ ඊළඟ එක ගිණුම් කරන ප්‍රමිතවල තොග ප්‍රමිතියට පටහැනි වීම. තොග ප්‍රමිතියට පටහැනි කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා තොග ප්‍රමිතිය. තොග ප්‍රමිතිය කියලා තියෙනවා පුතේ තොගය පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ නගයන් දෙකෙන් අඩු වගේට වාර්තා කරන්න කියලා. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම ගබඩාවේ තියෙනවා දැන් අපි ගෙනාපු පිරිවැය ලක්ෂ 5ක් වෙච්ච තොගයක් තියෙනවා ගබඩාවේ. තේරෙනවනේ?
ගබඩාවේ ලක්ෂ 5ක් වෙච්ච තොගයක් තියෙනවා. තොග ප්‍රමිතිය කියන්නේ දැන් මේ ලක්ෂ 5 තොගය අපිට ලක්ෂ 4කට තමයි විකුණ ගන්න පුළුවන් වෙන්නේ. ඒක අපි දන්නවා. තේරෙනවනේ? එහෙනම් අපි දන්නවා සුද්ධ උපලබ්ධයක් එහෙම නැත්නම් විකුණ ගන්න පුළුවන් වගේ කීයද? ලක්ෂ 4යි. දැන් මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන්න ඕනේ අපි ලක්ෂ 4ද ලක්ෂ 5ද? අඩු වගයකට විකුණන්න වෙනවා නම් ඒ අඩු වගේ අපි පෙන්වන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන වල. එතකොට තොගය පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ නගයන් දෙකෙන් අඩු වගයට වාර්තා කරන්නේ අපි ආරක්ෂණ සංකල්පයට අනුව. එතකොට ආරක්ෂණ සංකල්පයේ එහෙම නැත්නම් තොග ප්‍රමිතිය කියලා තියෙනවා තොගය පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ නගයන් දෙකෙන් අඩු වගේ මත තොගය වාර්තා කරන්න කියලා. එතකොට දැන් ගත්ත පිරිවැයටම වාර්තා වෙන්නේ නැහැනේ. මේක කියන්නේ ඓතිහාසික පිරිවැයටම වාර්තා කරන්න කියලානේ. අඩු වගේ මත නේද වාර්තා වෙන්නේ. එතකොට තොග ප්‍රමිතියට පටහැනීමේ සංකල්පය. තේරෙනවනේ? ඊට පස්සේ ඊළඟ එක. මූල්‍ය වාර්තා ප්‍රයෝජනයට ගන්න අය නොමග යාම. නොමග යනවද නැද්ද? දැන් උඹලා මූල්‍ය ප්‍රකාශ අරගෙන බලනවා කියන්නකෝ. ලක්ෂ 5ට ගත්ත ඉඩමේ දැන් වටිනාකම ලක්ෂ 10යි. හැබැයි මූල්‍ය ප්‍රකාශන වල තියෙන්නේ ලක්ෂ 5යි කියලා. උඹලා නොමග යනවද නැද්ද? නොමග යනවා. ඊළඟ අදාළ බව කියන ගුණාත්මක ගති ලක්ෂණයට පටහැනි වෙනවා. මොකේදද පටහැනි වෙන්නේ? ව්‍යාපාරයක තියෙන ගුණාත්මක ගති ලක්ෂණ. ඒ ගුණාත්මක ගති ලක්ෂණ වල අදාළ බව කියන ගුණාත්මක ගති ලක්ෂණයට පටහැනි වෙනවා. තේරුණානේ? දැන් ඔයා හිතන්නකෝ වත්කමේ දැන් අගේ හොයලා ගන්න එකට අපි කියනවා වත්කම් ප්‍රත්‍යාගණනය කරනවා කියලා. එතකොට වත්කම් ප්‍රත්‍යාගණනය තුලින් අදාළ බව කියන ගුණාත්මක ගති ලක්ෂණය ඇති වෙනවා. වත්කම් ප්‍රත්‍යාගණනය කරේ නැති වුනහම අදාළ බව කියන ගුණාත්මක ගති ලක්ෂණය නැති වෙනවා. මූල්‍ය ප්‍රකාශන අදාළ නැහැ. තේරුණානේ? එතකොට මේකේ පටහැනි අවස්ථාව. මූල්‍ය ප්‍රකාශන වලින් නියම තත්වයක් එළි වෙන්නේ නැහැ. තොග ප්‍රමිතියට පටහැනි, ප්‍රයෝජනයට ගන්න අය නොමග යනවා. අදාළ බව කියන ගුණාත්මක ගති ලක්ෂණයට පටහැනි. බලමු ප්‍රශ්නේන විදිය. පළවෙනි එක. මිල මට්ටම් වල වෙනස් වීම සැලකිල්ලට නොගැනීම. ඉඩමේ වටිනාකම වැඩි වෙනවා එන්න පුතේ. ඉඩමේ වටිනාකම එන්න වැඩි වෙනවා. වැඩි වුණාට ඒ මිල මට්ටම් වල වෙනස් වීම අපි සැලකිල්ලට ගන්නේ නැහැ කියලා කියනවා. මොකේද? ඓතිහාසික පිරිවැය හරියට ඔලුවට දාගන්න. මිල මට්ටම් වල වෙනස් වීම මිල මට්ටම් වෙනස් වෙනවා. වෙනස් වුණාට ඒ වෙනස් වීම සැලකිල්ලට ගන්න නැහැ කියලා කියන්නේ මොකේද? ඓතිහාසික පිරිවැය දැන් උඹලට දෙනවා. මිල මට්ටම් වල වෙනස් වීම සැලකිල්ලට නොගැනීමට පදනම සපයන ගිණුම් කරන සංකල්පය. මොකද්ද? ඓතිහාසික පිරිවැය සංකල්පය. ඉවරයි. ඊළඟ පිරිවැයක් නොමැති අයිතම නොසලකා හැරීම. පිරිවැයක් නැත්තම් ඒ පිරිවැයක් නොමැති අයිතම නොසලකා හරින්න කියලා තියෙනවා මොන සංකල්පයේද? ඓතිහාසික පිරිවැය සංකල්පය. ඊට පස්සේ වර්තමාන මිල මත ආදායම් ඓතිහාසික පිරිවැය මත වියදම් සමග ගැලපීම. උදාහරණයක් විදිහට දීලා තියෙනවා මොකක්ද? ෂෙයාර්. තේරුන්නේ නැහනේ. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම හිතන්න. ඔයා ගන්නවා මොකක්ද? ඔයා විකුණනවා. විකුණන්නේ ඇත්තටම විකුණුම් ආදායම උපයන්නේ වර්තමාන මිල මත නෙමෙයිද? විකුණලා විකුණුම් ආදායම උපයන්නේ දැන් තියෙන මිල මත නෙමෙයිද? ඔයා ව්‍යාපාරයක් කරගෙන ගියොත් දැන් තියෙන මිල මතනේ. ඒ කියන්නේ වර්තමාන මිල මත ආදායම උපයන්නේ ඔයා. තේරෙනවනේ? දැන් ඔයා හිතන්නකෝ අවුරුදු 10කට කලින් ගන්නවා යන්ත්‍රයක්. දැන් යන්ත්‍රයේ වටිනාකම මොකක් හරි හේතුවක් මත උද්දමනයක් ඇති වෙලා යන්ත්‍රයේ වටිනාකම වැඩි වෙලා. තේරෙනවනේ? එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසා යන්ත්‍රයේ වටිනාකම අඩු වෙලා. අපි අඩුවීම හරි වැඩිවීම හරි සටහන් කළානේ ෂෙයා කරන්න ඕනේ අපෝ. ෂෙයා කරනවා කියලා කියන්නේ ගෙවිලා යන ප්‍රමාණය සටහන් කරන්න ඕනේ. හැබැයි මේකේ සටහන් කරන්නේ මොකක්ද? අතීතයේ ගත්ත මිලටම තමයි ෂෙයා කරන්නේ. තේරෙනවනේ? එතකොට ෂෙයා කියන වියදම හඳුනගන්නේ ඓතිහාසික පිරිවැය මත. වර්තමාන පිරිවැය මත නෙමෙයි ෂෙයා කියන වියදම හඳුනගන්නේ. තේරෙනවනේ? සාධාරණ ගයන් මත නෙමෙයි. එතකොට එතන මොකක්ද වෙන්නේ? වර්තමාන මිල මත ආදායම්ද ඓතිහාසික පිරිවැය මත වියදම්ද සමග සැලකීම කරන්නේ මොන සංකල්පයද? ඓතිහාසික පිරිවැය සංකල්පය. හරි නේද? ඊට පස්සේ අපි යනවා ඊළඟ සංකල්පයට. අවිච්ඡින්චතා සංකල්පය. එහෙම නැත්තම් කැතයිනේ? එහෙම කියන්න අමාරුයිනේ. මෙන්න ඔයා පාඩම් කරගන්න ඕන එක. අඛණ්ඩ පැවැත්ම සංකල්පය. තේරෙනවනේ? අඛණ්ඩ පැවැත්ම සංකල්පය. මොකද්ද පුතේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය කියලා කියන්නේ? මේකෙන් කියන්නේ මෙහෙම දෙයක්. ඔයා හිතන්න ඔයා ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඔයා ව්‍යාපාරයක් පටන් අරගන්න ඉස්සරහා
පොඩි මැස්සක් ගහගෙන අලලූණු ගෙනල්ලා දාලා විකුණන්න හිතනවා. තේරෙනවනේ? ඔයා පොඩි මැස්සක් දාගෙන අලලූණු විකුණන්න හිතනවා. දැන් අතේ රුපියල් 5000කුත් තියෙනවා. දැන් ඔයා ඔය මැස්ස ගහන ගමන් කල්පනා කරනවා මොකක්ද? මම අලලූණු ටික විකුණලා තව ටික දවසකින් මොකද කරන්නේ? මෙතෙන්ට එළවලුත් ගෙනල්ලා දානවා. ඊට පස්සේ තව ටික දවසකින් එළවලු විතරක් නෙමෙයි මම සිල්ලර බඩුත් විකුණන්න ගන්නවා. පොඩි කඩ කාමරයක් මෙතන ගහ ගන්නවා. ටික දවසක් ගියාට පස්සේ කඩ කාමරේ මොකද කරන්නේ? සුපර් මාකට් එකක් බවට පත් කරනවා. මම මගේ ව්‍යාපාරයේ ශාඛා අනුරාධපුර එහෙම නැත්නම් මේ අවට හැම තැනම දානවා. මුළු ලංකාව පුරාම මගේ ශාඛා මම මොකද කරන්නේ? පිහිටුවනවා. ඔන්න ඔයා හීන දකින්නවා මම ව්‍යාපාරය අකණ්ඩව පවත්වාගෙන යනවා. මේක වහලා දාන්නේ නැහැ. තේරෙනවනේ? හැබැයි ඇත්තට මේක වෙනවද? ඔය කඩ දාන හැම කඩයක් මේක දිගට අකණ්ඩව පවත්වාගෙන යනවද? වහන්න නැතුව අකණ්ඩව පවත්වාගෙන යනවද? එහෙනම් මේ ලංකාවේ ඉන්න මිනිස්සු සේරම ව්‍යාපාරිකයෝ. තේරුණානේ? එතකොට දැන් ඔයාලා හිතන්නකො මෙහෙම. ඔයාලා හිතන්න ඇත්තටම මෙන්න මේ වගේ දෙයක්. ඔයාලා අකණ්ඩ පැවැත්ම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි උපකල්පනය කරනවා ව්‍යාපාරය අකණ්ඩව පවතී කියලා. හැබැයි ඇත්තටම අකණ්ඩව පවතිනවද නැද්ද? පවතින්නේ නැහැ. යාළුවෙන්ට අහන්න විතරයි පුතේ හිතෙන්නේ. මොනවා කළත් ඉවරද? බබාලා හදලත් ඉවරයි. තේරෙන? මං හරිනේ. එතකොට අන්න ඒ වගේ තමයි අකණ්ඩ පැවැත්මක් කියලා කියන්නේ. තේරෙනවනේ? අපි හිතනවා යාළුවෙන්ට අහන්න හිතන ගමන් මොකද කරන්නේ? බබාලා හදලත් ඉවරයි. අන්න ඒ වගේ දෙයක් තමයි දැන් අපි ව්‍යාපාරයක් දාන්න හිතනවා විතරයි මොකද්ද? සුපර් මාකට් දාලා ලංකාව වටේ ව්‍යාපාර දාලා ඒවා කළා ඉවරයි. ව්‍යාපාරයක් අඛණ්ඩව පවතීයයි උපකල්පනය කොට ගිනුම් කටයුතු සිදු කිරීම. තේරෙනවනේ? ව්‍යාපාරයක් අඛණ්ඩව පවතීයයි උපකල්පනය කොට ගිනුම් කටයුතු සිදු කිරීම. අපි කියනවා මොකක් කියලාද? අඛණ්ඩ පැවැත්ම සංකල්පය කියලා. එහෙම නැත්නම් ව්‍යාපාරයකට අවිනිශ්චිත අනාගත ජීව කාලයක් තියෙනවා කියලා උපකල්පනය කරනවා. තේරෙනවනේ? තේරෙනවද මං කියන එක? අවිනිශ්චිත අනාගත ජීව කාලයක් තියෙනවා කියලා අපි උපකල්පනය කරනවා. උපකල්පනය කරාට හැබැයි ඇත්තටම තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ගිනුම් කටයුතු කරද්දී අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා තමයි උපකල්පනය කරලා ගිනුම් කටයුතු කරන්න ඕනේ අපි. තේරෙනවනේ? ඒ කියන්නේ ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා උපකල්පනය කරලා ගිනුම් කටයුතු කිරීම. අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන් බලමු. ව්‍යාපාරයක් වසා දැමීමක් හෝ ඈවර කිරීමක් සිදු නොවේයි උපකල්පනය කර. ඒක වහලා දාන්නේ ඈවර කරනවා කියලා කියන්නේ ඒත් වහලා දාන එකටම. ඈවර කිරීමක් සිදු නොවේයයි උපකල්පනය කර එනම්. ව්‍යාපාරයකට අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා පවතිනු ඇතැයි උපකල්පනය කර මූල්‍ය වාර්තා පිළියෙල කිරීම. මෙම සංකල්පයෙන් අදහස් කෙරේ. බලන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල වත්කම් හා වගකීම් ජංගම හා ජංගම නොවන. දැන් ඔයා හිතන්නකෝ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදනවනේ අපි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදද්දී වත්කම් ජංගම සහ ජංගම නොවන වත්කම් කියලා බෙදන්නේ මොන සංකල්පයට අනුවද? අඛණ්ඩ පැවැත්ම සංකල්පයට අනුව. ව්‍යාපාරයක වත්කම් ජංගම සහ ජංගම නොවන වත්කම් කියලා බෙදන්නේ නැහැ අඛණ්ඩව පවතින්නේ නැත්තම්. කෙලින්ම වත්කම් කියලා ගොඩක් දාලා වත්කම් වලට දාලා දානවා සියලුම වත්කම් ටික. තේරෙනවනේ? වගකීම් කියලා ගොඩක් දාලා වගකීම් වලට දාලා දානවා. ඉතින් අඛණ්ඩව පවතින්නේ නැත්තම් ජංගම සහ ජංගම නොවන විදිහට බෙදන්න ඕනද? බෙදන්න අවශ්‍ය නැහැ. එහෙම බෙදන්නේ මොන සංකල්පේ? අඛණ්ඩ පැවැත්ම සංකල්පේ. ඊළඟට ෂය හඳුනා ගැනීම. ෂය හඳුනා ගැනීම කරන්නේත් අපි මොන සංකල්පෙන්ද? අඛණ්ඩ පැවැත්ම සංකල්පෙන්. මතක තියාගන්න ඕවා. ෂය හඳුනා ගැනීම කරන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන්. ඊළඟට යනවා අපි ඊළඟ සංකල්පයට. මොකක්ද ඊළඟ සංකල්පය පුතේ? මූල්‍ය මිනුම් සංකල්පය. තේරුණානේ? මූල්‍ය මිනුම් සංකල්පය කියලා කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක සිදුවන සියලුම ගනුදෙනු මුදලින්ම ඉන්න පුළුවන්. මුදලින්ම ඉන්න බැරි ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් ගත කරන්නේ නැහැ. තේරුණානේ? ව්‍යාපාරයක ගනුදෙනුවක් සිදු වෙනවා නම් ඒ සිදු වෙන සියලුම ගනුදෙනුව අපිට මොකද්ද කරන්න පුළුවන් කියන්නේ?
මුදලින් මහින්න පුළුවන්. මූල්‍ය මිනුම් සංකල්පයෙන් කියන්නේ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණක් ගිණුම් ගත කරන්න මුදලින් මයින්න බැරි ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් ගත කරන්න එපා. තේරෙනවනේ? එතකොට අපි උපකල්පනයකට යනවා සියලුම ගනුදෙනු මුදලින් මයින්න පුළුවන් කියන එක. තේරෙනවනේ? හැබැයි මුදලින් මයින්න බැරි ගනුදෙනුත් තියෙනවා. ඒවා ගිණුම් ගත කරන්නේ නැහැ. තේරෙනවනේ? එතකොට බලමු මුදලින් මැනිය හැකි ක්‍රියාකාරකම් පමණක් ගිණුම් කරන්නේට මුදලින් මැනිය හැකි ක්‍රියාකාරකම් පමණක් ගිණුම් කරන්නේට යොදාගත යුතු බව මෙම සංකල්පෙන් කියවේ. ව්‍යාපාරයේ සතු කළමනාකරන හැකියාව, සේවක දක්ෂතා. දැන් ඔයා හිතන්නකෝ මෙන්න කළමනාකරුවෙක් ඉන්නවා පට්ට හැකියාවක් උඩ තියෙන. තේරෙනවනේ? අන්නේ කළමනාකරු නිසා තමයි ව්‍යාපාරේ ලාභ උපයන්නේ. පොර නැති වුණා නම් ව්‍යාපාරේ ලාභ නැහැ. තේරෙනවනේ? එහෙම කළමනාකරු ඉන්නවා ව්‍යාපාරවල. තේරෙනවනේ? එතකොට කළමනාකරුවන් සතු කියන්නේ කළමනාකරන හැකියාව සේවකයෝ ඉන්නවා සුපිරි දක්ෂ සේවකයෝ. තේරෙනවනේ? අපි හිතමුකෝ කඩේකට ගියා කියලා. මොකක් හරි බඩුවක් ගන්න. තේරෙනවනේ? බඩුවක් ගන්න කඩේට ගියාට පස්සේ අපි හොයන එක නෑ කියලා හිතන්නකෝ. කොහොම හරි වෙන බඩුවක් හරි අතේ ගන්නවා. තේරෙනවනේ? එතකොට එළියට එන්න වෙන්නේ මොනවා කරගෙනද? කියන්න ඕනේ නෑනේ. බඩුව අරගෙන. තේරෙනවනේ? එතකොට හරි. දැන් මට කියන්න සේවකයෝ ඉන්නවා පට්ට දක්ෂ සේවකයෝ, කළමනාකරුවෝ ඉන්නවා. ඒගොල්ලොන්ගේ හැකියාවල් මුදලින් මයින්න පුළුවන්ද අපිට? මුදලින් මයින්න බැරි නිසා අපි ඒවා ගිණුම් ගත කරනවා. ගිණුම් ගත කරන්නේ නැහැ. මුදලින් මෙනිය නොහැකි බැවින් ඒවා ගිණුම් ගත නොකරේ. මූල්‍ය මිනුම් මේකකයේ යොදා ගැනීමේදී සැලකිල්ලට ගන්නා උපකල්පන කීපයක් පවතී. ඒවා මෙම සංකල්පයේ සීමාවන් ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මූල්‍ය මිනුම් සංකල්පයේ දුර්වලතා එහෙම නැත්නම් සීමාවන් තියෙනවා. බලමුකෝ පළවෙනි දුර්වලතාවය. මුදල් අගය නොවෙනස්ව පවතින බව. මුදලේ අගය නොවෙනස්ව පවතින බව. මේකේ මුන් කියන්නේ දැන් අර ඓතිහාසික පිරිවැය සංකල්පය කිව්වේ මුදලේ අගය වෙනස් වෙනවා එන්න. වෙනස් වුණාට ඒක සටහන් කරන්නේ. හැබැයි මූල්‍ය මිනුම් සංකල්පය කියනවා මුදලේ අගය වෙනස් වෙන්නේ නැහැ, ස්ථාවරව පවතිනවා. තේරෙනවනේ? මුදලේ අගය වෙනස් වෙන්නේ නැහැ, ස්ථාවරව පවතිනවා කියලා කියන්නේ මොන සංකල්පයද? මූල්‍ය මිනුම් සංකල්පය. තේරෙනවනේ? ඊට පස්සේ අපි කතා කරන්න යනවා සියලුම ක්‍රියාවලින් මුදලින් මැනිය හැකි බව. දැන් මේ පාඩමේදී අපි උපකල්පනය කරනවා සියලුම ක්‍රියාවලින් මුදලින් මයින්න පුළුවන්. මොන ක්‍රියාවක් වුණත් මොකද්ද කරන්න පුළුවන්? මුදලින් මයින්න පුළුවන්. ඊළඟ මුදල් වෙනත්වත්කම් බවටත් වෙනත්වත්කම් මුදල් බවටත් පරිවර්තනය කරන්න පුළුවන්. දැන් අරකම තමයි කියලා තියෙන්නේ. මුදල් වෙනත්වත්කම් බවටත් වෙනත්වත්කම් මොකක් බවටද? මුදල් බවටත් පරිවර්තනය කරන්න පුළුවන් කියලා කියනවා. තේරෙනවනේ? හරි නේද? ඊට පස්සේ බලන්න මූල්‍ය මිනුම් සංකල්පයේ බලපෑම. සියලුම ගනුදෙනු මුදල් අගයන්ගෙන් නිරූපණය කිරීම. හැම ගනුදෙනුවක්ම මොකද වෙන්නේ? මුදල් අගයන්ගෙන් නිරූපණය කරන්න අපි මොන සංකල්පයද? මූල්‍ය මිනුම් සංකල්පය. තේරෙනවනේ? ඊට පස්සේ මුදලින් මැනිය නොහැකි ගනුදෙනු ඇතුළත් නොවීම, කළමනාකරන කුසලතා, සේවක දක්ෂතා වගේ දේවල් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කරන්නේ නැත්තේ මොන සංකල්පයටද කියලා ඇහුවොත් උත්තර දෙන්නේ මොකද්ද? මූල්‍ය මිනුම් සංකල්පය කියනවා. හරිනේ? ඊට පස්සේ මූල්‍ය මිනුම් සංකල්පයත් ඉවරයි. කාලච්ඡේද සංකල්පය. දැන් අපි කතා කරා ඔයිට කලින් මොකක්ද? ව්‍යාපාරයක් අඛණ්ඩව පවතිනවා වහලා දාන්නේ. ඕකනේ කතා කරේ. ව්‍යාපාරයක් අඛණ්ඩව පවතිනවා වහලා දාන්නේ. ව්‍යාපාරයක් අඛණ්ඩව පවතිනවා වහලා දාන්නේ නැහැ. එහෙනම් අපි බලාගෙන ඉන්න ඕනේ කවදා හරි ව්‍යාපාරය වහලා දානකම් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵලය හොයාගන්න. තේරෙනවනේ? මූල්‍ය තත්ත්වය, කාර්ය සාධනය හොයාගන්න ඕක වහලා දානකම් බලාගෙන ඉන්න ඕනේ. එහෙම වහලා දානකම් අපි බලාගෙන ඉන්නේ නැහැනේ. අපි මොකද කරන්නේ? ව්‍යාපාරයක අවිනිශ්චිත අනාගත ජීව කාලය. ඒ කියන්නේ අවිනිශ්චිත අනාගත ජීව කාලයක් පවතී කියලා අපි උපකල්පනය කරන්නේ. ඒ ව්‍යාපාරයේ අවිනිශ්චිත අනාගත ජීව කාලය බෙදනවා පුතේ නිශ්චිත කුඩා කාලච්ඡේද වලට. ඒ කියන්නේ වර්ෂ වලට බෙදනවා. තේරෙනවනේ? ගිණුම් කාලච්ඡේද වලට බෙදනවා. බෙදලා ඒ වර්ෂේ මේ අවුරුද්දේ ලාභය ගන්නවා අපි දැන්. මේ අවුරුද්දේ ලාභය ගන්නවා. හොයලා ගන්නවා. මේ අවුරුද්දේ මූල්‍ය තත්ත්වය ගන්නවා. මේ අවුරුද්දේ මූල්‍ය තත්ත්වය ගන්න.
එතකොට එකින් එක අවුරුදු වල ලාභය මූල්‍ය තත්ත්වය හොයනවා. තේරුණානේ? මුදල් ප්‍රවාහය හොයනවා. තේරුණා නේද? දැන් මට කියන්න ව්‍යාපාරික අවිනිශ්චිත අනාගත ජීව කාලය නිශ්චිත කුඩා කාලච්ඡේද වලට බෙදා කිනුම් කටයුතු සිදු කළ යුතුයි කියලා කියනවා. මොකේද? කාලච්ඡේද සංකල්පය. මොකද්ද කාලච්ඡේද සංකල්පය කියන්නේ? ව්‍යාපාරයකට අවිනිශ්චිත අනාගත ජීව කාලයක් තියෙනවා. අන්නේ අවිනිශ්චිත අනාගත ජීව කාලයේ නිශ්චිත කුඩා කාලච්ඡේද වලට බෙදලා ගිනුම් කටයුතු කරන්න කියලා කියනවා. මොන සංකල්පයේද? කාලච්ඡේද සංකල්පය. හරිනේ බලමුද? ව්‍යාපාර කටයුතු නිශ්චිත කුඩා කාලච්ඡේද වලට බෙදා නිශ්චිත කුඩා කාලච්ඡේද වලට බෙදිය හැකි බවත් ඒ අනුව එම කාලච්ඡේදවල මෙහෙයුම් ප්‍රතිඵලය මැනීම හා ඒකී කාලච්ඡේදයේ අවසාන දිනට මූල්‍ය තත්ත්වය. දැන් මෙහෙයුම් ප්‍රතිඵලයම ඉන්නේ මොකෙන්ද පුතේ? ලාභ ප්‍රකාශයෙන්. එන අවසාන දිනට මෙහෙයුම් ප්‍රතිඵලයම ඉනවා ලාභ ප්‍රකාශයෙන්. මූල්‍ය තත්ත්වය බලනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන්. තේරෙනවනේ? එතකොට ඒ අවුරුද්දේ මෙහෙයුම් ප්‍රතිඵලය සහ ඒකී කාලච්ඡේදයේ අවසාන දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීමට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතු බව මෙම සංකල්පයෙන් අදහස් කෙරෙනවා. තේරුණානේ? එතකොට මොකක්ද කාලච්ඡේද සංකල්පයෙන් කියන්නේ? ව්‍යාපාරයක අවිනිශ්චිත අනාගත ජීව කාලයේ නිශ්චිත කුඩා කාලච්ඡේද වලට බෙදා ගිණුම් කටයුතු කරන්න කියලා. තේරුණානේ? ගිණුම් කටයුතු කරද්දී අපි ඒ වර්ෂයේ මොකද කරන්නේ? මෙහෙයුම් ප්‍රතිඵලය හොයනවා. ඒ වගේම මූල්‍ය තත්ත්වය හොයනවා. ඕක තමයි හරය. දැන් යනවා ප්‍රශ්න වලට. යම් කාල සීමාවකට වරක් එනම් වර්ෂයකට වරක් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ මොන සංකල්පයට අනුවද? අවුරුද්දකට සැරයක් මූල්‍ය ප්‍රකාශ හදන්නේ? නැත්නම් අපිට හැම සතියෙම හදන්න පුළුවන්. හැම මාසෙම හදන්න පුළුවන්. අවුරුද්දකට සැරයක් හදන්නේ මොන සංකල්පයට අනුවද? කාලච්ඡේද සංකල්පයට අනුව. ඊට පස්සේ වර්ෂය අවසාන දිනට ගැලපුම් සිදු කිරීම. කියන්නේ වර්ෂයේ අවසාන දිනට ගැලපුම් සිදු කිරීම. ඔය වචනේ ආවොතින් ඔයා දාන්න ඕනේ මොකේද? අපි වර්ෂයේ අවසාන දිනට ගැලපුම් සිදු කිරීම. වචනේ මොකද්ද? වර්ෂයේ අවසාන දිනට ගැලපුම් සිදු කිරීම. උදාහරණ විදිහට දීලා තියෙන උපචිත වියදම් ඉදිරියට ගෙවූ වියදම් ආදිය. උපචිත වියදම් ඉදිරියට ගෙවූ වියදම් කියලා දුන්නොත් උපචිත සංකල්පයට එන්නේ. හැබැයි අවසාන දිනට ගැලපුම් සිදු කිරීම කියලා කිව්වොත් මොකද්ද? කාලච්ඡේද සංකල්පය. මොකද්ද වචනේ? වර්ෂයේ අවසාන දිනට ගැලපුම් සිදු කිරීම. කාලච්ඡේද සංකල්පය. ඊළඟ ආදායම් වියදම් ගැලපීම. මෙන්න මේ වචනේ තමයි අදාළ වෙන්නේ. ආදායම් වියදම් ගැලපීම. මොකද්ද? ගැලපුම් මේ කාලච්ඡේද සංකල්පය. ආදායම් හඳුනා ගැනීමේ සංකල්පය මත ස්වාධීන ආදායම් හඳුනා ගැනීම. ඔන්න වචනේ. ආදායම් හඳුනා ගැනීමේ සංකල්පය මත මොකද්ද? ස්වාධීන ආදායම් හඳුනගන්නේ අපි මොන සංකල්පෙන්ද? මොකද්ද? කාලච්ඡේද සංකල්පය. ස්වාධීන ආදායම් හඳුනා ගැනීම වචනේ. ආදායම් හඳුනා ඔය වචන හයිලයිට් කරගන්න ඕනේ ඔයාලා. ආදායම් හඳුනා ගැනීමේ සංකල්පය මත ස්වාධීන ආදායම් හඳුනා ගැනීම කරන්නේ අපි මොන සංකල්පයෙන්ද? මොන සංකල්පයෙන්ද? කාලච්ඡේද සංකල්පයෙන්. දේපල පිරියත් උපකරණ පරිභෝජනය කිරීමෙන් සිදුවන භෞතික වැහැරීම්. දැන් ඔයා හිතන්නකෝ ජංගම නොවනවත්කම් එහෙම නැත්නම් ඉඩමක් නෙමෙයි. ගොඩනැගිල්ලක්, යන්ත්‍රයක්, ලීබඩු, පරිගණක උපකරණ, දේපල පිරියත් උපකරණ කියන්නේ ඔව්වට. හරිනේ? අපිට අල්ලන්න පුළුවන් වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතින වත්කම්. දේපල පිරියත් උපකරණ පරිභෝජනය කිරීමෙන් දැන් අපි හිතමු ඒවා පරිභෝජනය කිරීමෙන් සිදුවන භෞතික වැහැරීම් වෙනුවෙන් අදාළ කාලච්ඡේදය සඳහා ශ්‍රේය කිරීම. තේරෙනවනේ? අපි කතා කරා ශ්‍රේය හඳුනාගත්තේ මොකෙන්ද? මේ ශ්‍රේය හඳුනා ගැනීම කරේ අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන්. හැබැයි මෙතන කියලා තියෙනවා දේපල පිරියත් උපකරණ භාවිතා කිරීමේදී පරිභෝජනය කිරීමේදී සිදුවන භෞතික වැහැරීම් වෙනුවෙන් අදාළ කාලච්ඡේදයට අදාළ ශ්‍රේය කරන්නේ මොන සංකල්පෙද? කාලච්ඡේද සංකල්පයෙන්. හරිනේ? ඊට පස්සේ අපි කතා කරන්න යනවා ඊළඟ සංකල්පය. මොකද්ද? උපලබ්ධි සංකල්පය. එහෙම නැත්නම් අයභාරය හඳුනා ගැනීමේ සංකල්පය. උපලබ්ධි සංකල්පය. එහෙම නැත්නම් මොකක්ද? අයභාරය හඳුනා ගැනීමේ සංකල්පය ආදායම් මූලධර්මය. අපි ප්‍රශ්න වලට උත්තර දෙද්දී උත්තර දෙන්න ඕනි මොන සංකල්පය කියලාද? උපලබ්ධි සංකල්පය කියලා. තේරෙනවනේ? උපලබ්ධි සංකල්පය කියන්නේ පුතේ ආදායමක් හඳුනා ගන්න ඕනේ. එම ආදායම ඉපයූ විට හෝ උපලබ්ධි වූ විට හෝ අනාගතයේදී උපලබ්ධි වන ආදායම් කියලා කියනවා. ආදායමක් හඳුනා ගන්න ඕනේ අපි. ඒ ආදායම ඉපයූ විට හෝ උපලබ්ධි වූ විට හෝ අනාගතයේදී උපලබ්ධි වන ආදායම් කියලා කියනවා. බලන්න කිසියම් ගනුදෙනුවකින් නැතිවන අයභාරය. අයභාරය කියන්නේ ආදායම. ඒ ඉපයූ කාලච්ඡේදයට අදාළව ගිණුම්ගත
ගිණුම් වල ඇතුළත් කළ යුතු බව මෙම සංකල්පෙන් කියවි. දැන් අපි හිතමුකෝ කිසියම් ගනුදෙනුවක් වුණා කියලා. ඒ ගනුදෙනුවක් වුණාට පස්සේ මෙන්න කිසියම් ගනුදෙනුවකින් ඇති වූ ආයභාරය. ඒ ඉපයූ කාලච්ඡේදයට අදාළව ගිණුම් ගත කළ යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. දැන් අපි හිතමුකෝ අපි ආයභාරයක් ඉපෙවුවා කියලා. ආයභාරයක් ඉපෙවුවාම ඒ ඉපයූ කාලච්ඡේදයට ගිණුම් ගත කරන්න ඕන. වෙන වෙන කාලච්ඡේදවල ආදායම් වලට දාලා හරියනවද? දාලා හරියන්නේ නැහැ. මේ අවුරුද්දේ උපයපු ආදායම මේ අවුරුද්දට දාන්න ඕනේ. ඊළඟ අවුරුද්දට උපයන ආදායම ඊළඟ අවුරුද්දට දාන්න ඕනේ. වෙන වෙන කාලච්ඡේද වලට දාලා හරියන්නේ නැහැ. ඒක තමයි කාලච්ඡේද. ඒ අනුව කාලච්ඡේදයට අදාළ ආදායම් ලෙස හඳුනා ගන්න ලබන්නේ ඉපයූ හා උපලබ්ධි වූ හෝ අනාගතයේදී උපලබ්ධි වන ආදායම්. ඉපයූ උපලබ්ධි වූ හෝ අනාගතයේදී උපලබ්ධි වන ආදායම් කියලා කියනවා. හරිනේ? ඊට පස්සේ අපි කතා කරන්න යනවා ආදායම් එහෙම නැත්නම් උපලබ්ධි සංකල්පයේ ප්‍රශ්නය එන්නේ මෙන්න මේ වගේ සීන් එකක්. පොඩක් අහගන්න. දැන් ඔයා හිතන්න මෙහෙම. කියන්නේ උපලබ්ධි සංකල්පේ දැන් ආදායම ඉපයිලාද නැද්ද කියලා වෙලා ප්‍රශ්නයක් එන්නේ මෙන්න මේ වගේ තැනකදී. මම ව්‍යාපාරයක් කරගෙන යනවා. ව්‍යාපාරය කරගෙන යද්දී මම මගේ යාළුවාට කියනවා උඹ මේ තොගේ අරගෙන ඵලයන්. ගිහිල්ලා විකුණපන්. වික්කේ නැත්තම් මාස 10ක් ඇතුළත ආපහු එවහන්. තේරුණානේ? විකුණුන් නැති වුණොත් මාස 10ක් ඇතුළත උඹ ආපහු එවහන්. තේරුණානේ? ඊට පස්සේ ඌ මොකද කරන්නේ? ඌ මගෙන් භාණ්ඩ ටික අරගෙන යනවා. මගේ ව්‍යාපාරයෙන් භාණ්ඩ ටික අරගෙන යනවා. තේරුණානේ? මම එයාට දෙන්නේ 50000 භාණ්ඩ ටික රුපියල් 50000ක තොගයක් තමයි මං ගාව තියෙන්නේ. 50000 භාණ්ඩ ටික රුපියල් 70000කට දෙන්නේ. 70000කට දෙන්නේ. තේරුණානේ? 50000 භාණ්ඩ ටික කීයක් තියාගෙන දෙන්නේ? රුපියල් 20000ක් තියාගෙන 70000කට දෙනවා. 50000 භාණ්ඩ ටික රුපියල් 20000ක් තියාගෙන මං කීයකටද දෙන්නේ? 70000කට දෙනවා. එතකොට මගේ යාළුවා අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා එයා මොකද කරන්නේ? විකුණනවා. මේකේ භාණ්ඩ ටික විකුණන තෙක් ආදායමක් විදිහට හඳුන ගන්න පුළුවන්ද අපිට? ආදායමක් විදිහට හඳුන ගන්න ඕනි පුතේ. කවද්ද? ඌ භාණ්ඩ ටික වික්කට පස්සේ. තේරුණානේ? වික්කේ නැතුණොත් ඌ ආපහු ව්‍යාපාරයට එතොගේ මොකද කරන්නේ? එවනවා. තේරුණානේ? එයාගෙන් දැනගන්න ඕනි කොච්චරක තොගයක් ඔයා විකුණලා තියෙනවද? තේරුණානේ? ඒ විකුණපු තොගය තමයි අපේ අයභාරය විදිහට හඳුන ගන්න ඕනේ. තේරුණානේ? අන්න ඒක තමයි මේ ප්‍රශ්නේ දෙන්නේ. ආදායම් උපයන අවස්ථාව ලෙස සැලකෙන්නේ විකුණුම් ගිවිසුමට නීත්‍යානුකූලව එළඹුණු අවස්ථාවයි. උදාහරණයක් විදිහට දීලා තියෙනවා. විකුණුම් ආදායමක් උපලබ්ධ වෙන අවස්ථාව වන්නේ විකුණුම් ඉන්වොයිසිය නිකුත් කරන අවස්ථාවයි. කියන්නේ විකුණුම් ඉන්වොයිසිය නිකුත් කරන අවස්ථාවයි. විකිණීමේ හෝ ආපසු යැවීමේ පදනම මත භාණ්ඩ යැවීම හා නියෝජිත ක්‍රමය මත භාණ්ඩ යැවීම එම අවස්ථාවල එම තොග ඔවුන් විසින් විකුණන තෙක් දැක්කද? විකුණුම් නියෝජිතයන්ට භාණ්ඩ යවනම ඔවුන් විසින් විකුණන තෙක් විකුණුම් ලෙස නොසැලකේ. ඒ අනුව උපලබ්ධි සංකල්පයෙන් ආදායම් සිදු වූ අවස්ථාව ආදායම් ඉපයීම සිදු වූ අවස්ථාව ලෙස හඳුනාගත යුතුය කියලා කියනවා. ඊට පස්සේ අපි යනවා මොකේද? ගැලපුම් සංකල්පයට. ඊළඟට අපි කතා කරන්න යනවා මොන සංකල්පයේද පුතේ? ගැලපුම් සංකල්පය. ගැලපුම් සංකල්පය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි ව්‍යාපාරයක් වුණාම ආදායම උපයනවනේ. ඒ උපයන ආදායම උපයන්න නම් අපිට වියදම් කරන්න වෙනවද නැද්ද? ආදායමක් උපයන්න නම් අපිට මොකද කරන්න වෙන්නේ? වියදම් කරන්න වෙනවා. තේරෙනවනේ? එහෙනම් මට කියන්න ගැලපුම් සංකල්පය කියන්නේ ආදායමක් ඉපීමට දායක වූ සියලු වියදම් ආදායමට එරෙහිව වියදමක් ලෙස කපහරින. දැන් ව්‍යාපාරයක අපි ලාභය හොයන්න එපයි පුතේ. ලාභය හොයන්න නම් හරිනේ අපි උපයපු ආදායම් තියෙනවනේ. මේ ආදායම් උපයන්න දායක වෙච්ච සියලුම වියදම් ආදායමට එරෙහිව වියදමක් ලෙස කපහරින්න ඕනේ. තේරුණානේ? එතකොට ආදායම් වලින් වියදම් සියල්ලම අඩු කරාට පස්සේ තමයි අපිට එන්නේ මොකක්ද? ලාභය. තේරුණානේ? ඒක තමයි ගැලපුම් සංකල්පය කියන්නේ. මොකද්ද ගැලපුම් සංකල්පය කියන්නේ? ආදායමක් කිපීමට දායක වූ සියලු වියදම් ආදායමට එරෙහිව වියදමක් ලෙස කපහරින්න කියලා කියන්නේ. ඒක කියන වචන විදිය වෙනස්. යම් කාලච්ඡේදයක් තුල
ඉපයූ ආදායම වෙනුවෙන් දැරූ වියදම් සම්බන්ධ කර ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කළ යුතු බව මෙම සංකල්පයෙන් කියවේ. දැක්කද? යම් කාලච්ඡේදයක් තුල ඉපයූ ආදායම් හා ඒ වෙනුවෙන් දැරූ වියදම් සම්බන්ධ කර ශුද්ධ ලාභය ගණනය කළ යුතු බව මෙම සංකල්පයෙන් අදහස් කෙරේ. මෙහිදී මුදල් නොවන වියදම්ද සැලකිල්ලට ගත යුතුය. ඒ කියන්නේ මුදලින් දරලා නැතත් දැන් අපි හිතමු අපි ආදායම් උපයන්න නම් මෙතන යන්ත්‍රයක් තියෙනවා, යන්ත්‍රය ෂේ වෙලා තියෙනවා. තේරෙනවනේ? වාහනයක් තියෙනවා, වාහනේ ෂේ වෙලා තියෙනවා. කියන්නේ ව්‍යාපාරයේ තියෙන වාහනේ ෂේ වෙනවා නම් ඒක වියදමක් විදිහට ගන්න එපේ අපි. මුදල් නොවන වියදම්ද සැලකිල්ලට ගත යුතුය. ෂය වීම, දුන්වට්ටම් යනාදී වියදම් ලෙස ගත යුතුය. යම් කාලච්ඡේදයක ලාභය හෝ අලාභය මෙන්න මෙතනත් කියලා දෙනවා. යම් කාලච්ඡේදයක ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී එම කාලච්ඡේදයට අදාළ ආදායම් ඒකී ආදායම් ඇති කිරීමට ඉවහල් වූ සියලු වියදම් සමග සැසඳිය යුතු බව මෙම සංකල්පයෙන් අදහස් කෙරේ. තේරෙනවනේ? ක්‍රම දෙකකට කියලා තියෙනවා මේ. කාලච්ඡේදයක ආදායම් ඉපයූ ආදායම් හා ඒ ආදායම් වෙනුවෙන් දරූ සියලු වියදම් සම්බන්ධ කරලා සුද්ධ ලාභය හොයන්න කියලා කියනවා. එහෙම නැත්නම් යම් කාලච්ඡේදයක ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී ආදායම් ඉපීමට දායක වූ සියලු වියදම් ආදායමට එරෙහිව වියදමක් ලෙස සැසඳිය යුතු බව මෙම සංකල්පයෙන් කියනවා. හරිනේ? දැන් ඒකෙන් එන්න පුළුවන් ප්‍රශ්න ටික බලන්න. ආදායම් සමග විකුණුම් පිරිවැය. විකුණුම් ආදායම සමග විකුණුම් පිරිවැය සැසඳීමට ඉතිරි බඩු තොගය අඩු කිරීම. දැන් විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරන්නේ මොන සංකල්පයෙන්ද? ගැලපුම් සංකල්පයෙන්. තේරෙනවනේ? විකුණුම් පිරිවැය හොයද්දී ඉතිරි බඩු තොගය අඩු කරන්නේ ගැලපුම් සංකල්පයෙන්. ගැනුම් වලින් කොටසක් තොග ලෙස දැක්වීම. ඔය එන විදිහ ඔයාගෙන් අහනවා ගැනුම් වලින් කොටසක් තොග ලෙස දැක්වීම. කරන්නේ මොන සංකල්පයෙන්ද? ඔයා දැනගෙන ඉන්න ඕනේ මොකක්ද? ගැලපුම් සංකල්පයෙන් කරන්නේ. ඊට පස්සේ ෂය වෙන් කිරීම, අඩමාන ණය වෙන් කිරීම වැනි වෙන් කිරීම සිදු කිරීම. වෙන් කිරීම කියන එක අයින් කරන්න. ෂය, අඩමාන ණය. ෂය, අඩමාන ණය. අඩමාන ණය කියලා නෙමෙයි දැන් කියන්නේ. හානි කරන අලාභ වියදම් කියලා. වියදම් ආදායම් ප්‍රකාශනය තුල ආදායම් ප්‍රකාශනය තුල හඳුනා ගැනීම. ගැනීම කරන්නේ මොන සංකල්පයෙන්ද? එහෙනම් ෂය වියදම්, අඩමාන ණය වියදම්, එහෙම නැත්නම් හානි කරන ලාභ වියදම් ආදායම් ප්‍රකාශනය තුල හඳුනගන්නේ මොන සංකල්පයෙන්ද? ගැලපුම් සංකල්පයෙන්. ওই වචනේ තමයි එන්න ඕනේ. අර ෂය වෙන් කිරීම, අඩමාන ණය වෙන් කිරීම කියන එක දාලා හරියන්නේ නැහැ. ෂය වෙන් කිරීම, අඩමාන ණය වෙන් කිරීම කියන එක දාලා හරියන්නේ නැහැ. ෂය වෙන් කිරීම, අඩමාන ණය වෙන් කිරීම කියන එක දාලා හරියන්නේ නැහැ. ෂය වියදම්, අඩමාන ණය වියදම්, එහෙම නැත්නම් හානි කරන ලාභ වියදම් ආදායම් ප්‍රකාශනය තුල දැක්වීම කරන්නේ මොන සංකල්පයෙන්ද? ගැලපුම් සංකල්පයෙන්. ඊට පස්සේ ඔන්න දීලා තියෙනවා වැදගත් එකක්. නිමි නොනිමි අමුද්‍රව්‍ය තොග මූල්‍ය ප්‍රකාශනවල දැක්වීම. කියන්නේ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන ආදායම් ප්‍රකාශනයයි ආය මොකක්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. නිමි නොනිමි අමුද්‍රව්‍ය තොග මූල්‍ය ප්‍රකාශනවල දක්වන්නේ මොන සංකල්පයෙන්ද? ගැලපුම් සංකල්ප. පොතේ අහගන්න. තොගය සම්බන්ධයෙන් මොන මගුලක් ආවත් අදාළ වන සංකල්පය ගැලපුම්. හැබැයි මේකත් මතක තියාගන්න. තොගය පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ අගයන් දෙකෙන් අඩු වගේට වාර්තා කරන්නේ ආරක්ෂණ සංකල්පයෙන්. තේරෙනවනේ? එතකොට තොගය පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ අගයන් දෙකෙන් අඩු වගේට වාර්තා කරන්නේ ආරක්ෂණ සංකල්පයෙන්. තොගය සම්බන්ධ වෙන මොකක් හරි මගුලක් ආවොත් ගැලපුම් සංකල්පය. තේරෙනවනේ? එතකොට ආරක්ෂණ සංකල්පය අදාළ වෙන්නේ කොළුවේ තියාගත්තා. ආය වෙන මොකක් හරි තොගය සම්බන්ධව ආවොත් අපි ගැලපුම් සංකල්පයට දාලා දෙන්න. ඊට පස්සේ මොකද්ද? උපචිත වියදම්. උපචිත වියදම් කියන එක අදාළ වෙන්නේ නෑ. උපචිත වියදම් කියන එකට වෙනමම සංකල්පයක් තියෙනවා. මේකටත් අදාළ වෙනවා. අදාළ වුණාට උපචිත වියදම් කියන එකට උපචිත සංකල්පය කියන එක තියෙනවා. හරිනේ? හරි පුතේ අපි සංකල්ප 7ක් දැනට කතා කරා. හරි පුතේ අපි සංකල්ප 7ක් දැනට කතා කරානේ. එහෙනම් අපි ඉතුරු සංකල්ප ටික ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු.